ඔයාලට කොණ්ඩේ යන ප්‍රශ්න එතකොට කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඕනි කෙනෙක් නම් මේක try කරලා බලන්න අනිවාර්යෙන් හොඳ result තියෙනවා මේකෙන්. ගොඩාක් මේ හරිය damage වෙලා වගේ තියෙන කෙනෙක් නම් අර ගොඩාක් dry වෙලා වගේ ඔයාලගේ ඉස්සරි වගේ තත්ත්ව තියෙනවා නම් ඒකත් මේක විනාඩි 20ක් වගේ තියලා සෝදලා දාන්න. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද මම හිතන්නේ මේ දැන් මාස 5කින් 4කින් වගේ තමයි මම වීඩියෝ එකක් අරන් එන්නේ. මොකද මාස 4ක් විතරම මම මේ කිසිම වීඩියෝ එකක් අරගෙන ආවේ නැහැ. ඉතින් ඒකින්ද මට දැන් අද හිතුණා දිගටම වීඩියෝස් අරන් එනවා කියලා ඔයාලට බලන්න. අද ඉතින් ඔන්න මම පටන් ගන්න හදන්නේ දිගටම ඔයාලත් එක්ක වීඩියෝස් ෂෙයා කරගන්න. හරි අපි වැඩි කතා නැතුව යමු. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ hair treatment එකක් ගැන. කොණ්ඩේ යන කෙනෙක්ට ඒ වගේම කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඕනි කෙනෙක්ට තමයි මේ ටිප් එක කියා දෙන්න යන්නේ. මොකද මටත් දැන් ගොඩාක් කාලෙක ඉඳන් ට්‍රීට්මන්ට් එකක් මුකුත්ම කරන්න ඕනේ නැහැ. ඉඳලා හිටලා කරා. හැබැයි අර කලින් වගේ එක දිගට කරගෙන යන්න බැරි වුණා මට. ඉතින් ඒක නිසා මට හිතුණා මමත් දැන් ආයෙ අලුතෙන්ම පටන් ගන්න ඕනේ දිගටම කියලා ට්‍රීට්මන්ට් කරන එක. ඉතින් මගේ කොණ්ඩේ දැන් පොඩක් ඩ්‍රයි වෙලා වගේ තියෙන්නේ. ඉතින් කොණ්ඩේ හදා ගන්න ඕනේ ආයෙ අලුතෙන්ම. ඒක නිසා මට හිතුණා මම ආයෙ අලුතෙන් ට්‍රීට්මන්ට් පටන් ගන්න නිසා ඔයාලත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න. එහෙනම් ඉතින් අපි බලමු අද මම මොනවාද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ කියලා. අපි එග් මාස් එකක් තමයි දාන්න යන්නේ. එග් hair මාස් එකක්. මේකට අපිට බිත්තර සුදු මද විතරයි ඕනේ වෙන්නේ. මොකද කහ මදේ මම ගන්නෙ නැහැ. එක හේතුවක් තමයි මේ අර දැන් මම මේක අර ස්මෙල් එක යන්නේ නැහැ ගොඩක් දවස්. ඒ කියන්නේ අපි ෂැම්පු කරත් නිකන් ස්මෙල් එක මට නම් ඒක පොඩ්ඩක් අවුල් වගේ නිසා මම සුදු මදේ විතරයි මේකට පාවිච්චි කරලා සුදු මදේ ඔලිව් ඔයිල් පොඩ්ඩක් ගන්නවා. ඒ දෙක විතරයි ඕනි වෙන්නේ. ඊට පස්සේ මම කියා දෙනම් මේක කොහොමද ඇප්ලයි කරන්න කියලා අපේ කොණ්ඩෙට. අනිත් දේ ඔයාලට කියන්න ඕනි මේකට ඔයාලගේ කොණ්ඩේ හැටියට ඒ කියන්නේ බිත්තර පාවිච්චි කරන්න. මම නම් එකයි ගන්න හදන්නේ. මොකද මගේ හිස් කබලට විතරයි මම පාවිච්චි කරන්නේ. මේ ඔයාලා මුළු කොණ්ඩෙටම වගේ පාවිච්චි කරනවා නම් ඒ අර බිත්තර ගන්න ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරන්න. මම එකකින් හදන්නේ සුදු මද. මම පොඩි පුළුන් කැල්ලකින් තමයි ඇප්ලයි කරන්න යන්නේ. එතකොට ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙනම් අපි යමු මේක කොහොමද හදාගන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් මම දැන් හදාගෙන ආවා මේ තියෙන එක. ඔයාලා දකින්න ඇති. මේ වගේ මම කප පුළුන් කෑල්ලකුත් ගත්තා. මොකද මගේ කොන්නේ ගා ගන්න ලේසි වෙන්න. මේක ඉතින් හරි ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙයක්. මොකද ගොඩක් වෙලා යන්නෙත් නෑ. බිත්තරයක් කරන් පොඩ්ඩක් සුදු මද විතරක් අරගෙන ඔලිව් ඔයිල් ටිකක් මික්ස් කරලා මේක ඇප්ලයි කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ලොකුවට මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. හරි එහෙනම් මේක ඇප්ලයි කරමු අපි. මෙහෙම අරගෙන මේකට ඔයාලගේ හිස් කබලේ මෙහෙම ඇප්ලයි කරන්න ළමයි. ඔයාලගේ ඉස්සරි වගේ තත්ත්ව තියෙනවා නම් ඒකත් මම ගහලා ගන්න පුළුවන්. අනිත් දෙක කියන්න ඕනේ ඔයාලට. මේක ඇප්ලයි කරලා ඔයාලට පුළුවන් ෂැම්පූ පාවිච්චි කරන්න කැමති නම් නැත්නම් ෂැම්පූ පාවිච්චි කරන්න කැමති නැත්නම්
අපි බිත්තරනේ දැම්මේ. ඒ නිසා මේ ෂැම්පු පාවිච්චි කරන්න නැත්නම් ඔයාලා සැර නැතර ගියත්. ඒ කියන්නේ බේබි ෂැම්පු එකක් වගේ තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. බෙදාගෙන තනින් තන කොණ්ඩේ අඩු වගේ තැන් ඔයාලගේ ගොඩක් අයගේ ඉස්සරහා ටික ගොඩක් අඩුයි නේ වගේ තැන්වල පොඩක් වැඩියෙන් එක ගා ගන්න. කොණ්ඩේ හිස්සරි වගේ තියෙනවා නම් ඒකත් මේකෙන් නැති කරගන්න පුළුවන්. ඒක නිසා හොඳට ස්කබල්ට මේක වදින විදිහට ගා ගන්න. ඉතින් හරි මම මේක ඇප්ලයි කරගත්තා. ඔයාලා කොණ්ඩේ අර මේ ගොඩක් මේ හරිය ඩැමේජ් වෙලා වගේ තියෙන කෙනෙක් නම් අර ගොඩක් ඩ්‍රයි වෙලා වගේ තියෙන කෙනෙක් නම් මේක පොඩක් පාවිච්චි කරන වැඩියෙන් දාලා මොකද ඒකට ගොඩක්ම හොඳ වෙනවා. ඔයාලා කොණ්ඩේ අගිස්ස පැලිල්ල වගේ තියෙනවා නම් ඒ අයටත් හොඳයි මේක. හරියට මම කොණ්ඩේටම ඇප්ලයි කරා. මේක විනාඩි 20ක් වගේ තියලා සෝදලා දාන්න. අනිවාර්යෙන්ම මම ෂැම්පු කරනවා මේක දාලා. එහෙම ඔයාලට ප්‍රශ්න නැත්නම් ඔයාලා ෂැම්පු කරන්න ඕනේ නැහැ. තිබ්බ කියලා ප්‍රශ්නයක්වත් නැහැ කොණ්ඩේ. ඒ කියන්නේ අපි දැන් අර කහමද දැම්මේ නැහැනේ. මේකේ කහමද දැම්මම නම් තමයි මේකේ අර ස්මෙල් එක එන්නේ මේ එග් වල. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඔයාලට පුළුවන් මේක සතියකට දෙපාරක් වගේ try කරලා බලන්න. ඉතින් දැන් මම අද ඉඳන් පටන් ගන්නවා මගේ කොණ්ඩේ ට්‍රීට්මන්ට් කරන්න. එතකොට ඒ හැමදේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ වගේම අලුත් වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම් බලන්න. මම හිතනවා ඔයාලා මාත් එක්ක ඉන්නේ කියලා ඉස්සරහට දිගටම. දැන්ටම තර කොණ්ඩේ පොඩ්ඩක් අර ගල් වෙලා වගේ එහෙම ගතියකුත් තියෙනවා පොඩ්ඩක් අර මේ කොණ්ඩේ හයි වෙලා වගේ. ඔයාලට කොණ්ඩේ යන ප්‍රශ්න එතකොට කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඕනි කෙනෙක් නම් මේක try කරලා බලන්න අනිවාර්යෙන් හොඳ රිසල්ට් තියෙනවා මේකෙන්. අලුත් දේවල් කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට් සම්බන්ධව මම ඔයාලට අරගෙන එන්නම් ඉස්සරහට. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. දිගටම මම වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම බයි.